කවුරුත් කියන්නේ නැති සුපිරි ස්ටඩි මෙතඩ්ස් ටිකක් බලමුද? පාඩම් කරන්න කම්මැලි නම් ඔන්න අද මම ෂෙයා කරගන්න මේ ස්ටඩි මෙතඩ්ස් 5 ෆලෝ කරලා බලන්නකෝ. කම්මැලි නැතුව ඇක්ටිව් එකේ පාඩම් කරන්න පුළුවන් වගේම හොඳට මතකත් හිටිනවා. එහෙනම් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් දැන් බලමු ඒ ස්ටඩි මෙතඩ්ස් 5 මොනවද කියලා. පළවෙනි මෙතඩ් එක තමයි ට්‍රැෆික් ලයිට් සිස්ටම්. මේ මෙතඩ් එකෙන් ඔයාට පුළුවන් ඔයා මේ පාඩම කොච්චර තේරුම් අරගෙන තියෙනවද කියලා ඔයාටම අඳුරගන්න. දැන් අපි බලමු කොහොමද මේ මෙතඩ් එක කරන්නේ කියලා. මුලින්ම ඔයාට ඕන පාට 3කින් හයිලයිටර්ස් 3ක්. ට්‍රැෆික් ලයිට් හින්දා කොළ, කහ, රතු හෝ රෝස හයිලයිටර්ස් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගාව තියෙන පාට 3ක හයිලයිටර්ස් 3ක් අරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා පාඩමක් පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඒ පාඩමේ ටොපික්ස් මේ විදිහට කොටස් 3කට බෙදා ගන්න ඕන. පළවෙනි එක ඔයාට හොඳටම තේරෙන ඒවා. ඒ ටොපික් එක කොළ පාටින් හයිලයිට් කරන්න. දෙවෙනි එක ඔයාට තේරෙනවා හැබැයි තව බලා ගන්න ඕනේ කියලා හිතෙන ඒවා. අන්න ඒ ටොපික්ස් කහ පාටින් හයිලයිට් කරන්න. තුන්වෙනි එක ඔයාට තේරෙන්නෙම නැති ඒවා. ඒ ටොපික්ස් රතු පාටින් හයිලයිට් කරන්න. මේ විදිහට කළාම ඔයාට හොඳ අවබෝධයක් එනවා ඔයා පාඩම් කරපුවා ගැන. ඊට පස්සේ ඔයාට පුළුවන් කහ පාටින් සහ රතු පාටින් පාට කරපුවා හොඳට පාඩම් කරගන්න. ඒවට වැඩි අවධානයක් දෙන්න. දෙවැනි ස්ටඩි මෙතඩ් එක තමයි the vlogger technique. මේ ටෙක්නික් එකේදී ඔයාට පුළුවන් ස්ටඩි vlog එකක් රෙකෝඩ් කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න. නැත්නම් ඔයාට පුළුවන් පාඩමක් එක්ස්ප්ලেইন කරන ෂෝට් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න. ඉතින් මේ ටෙක්නික් එකෙන් ඔයාට බෝරින් නොවි පාඩම් කරන්න පුළුවන්. තුන්වෙනි ස්ටඩි මෙතඩ් එක තමයි pretend teacher. මේ ටෙක්නික් එක නම් සුපිරි. හොඳට මතකත් හිටිනවා. ඔයා පාඩම් කරලා ඒක ඉගෙනගෙන ඔයා ටීචර් කෙනෙක් කියලා හිතාගෙන ඒක ශබ්ද නගා එක්ස්ප්ලেইন කරන්න ඕනේ. වයිට් බෝඩ් එකක් තියෙනවා නම් ඒක යූස් කරන්න. නැත්නම් පොතක ඩයග්‍රෑම්ස් ඇඳලා එක්ස්ප්ලেইন කරන්න. කොහේ හරි එක්ස්ප්ලেইন කරගන්න බැරි වුණොත් ආපහු ඒ කොටස බලලා එක්ස්ප්ලেইන් කරන්න. හතරවෙනි මෙතඩ් එක තමයි 10-10-10 මෙතඩ්. මේක නම් හරිම ලේසි මෙතඩ් එකක්. මේකෙදී මුලින්ම ඔයා විනාඩි 10ක් එක ටොපික් එකට ෆුල් ෆෝකස් එක දීලා පාඩම් කරන්න ඕන. ඊට පස්සේ විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න ඕන. ඊට පස්සේ තව විනාඩි 10ක් පාඩම් කරපු දේ පොත වහලා මතකෙන් කියන්න හරි ලියන්න හරි ඕන. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතන්න. 8 ඉඳන් 8:10 වෙනකන් ඔයා පාඩම් කරනවා. 8:10 ඉඳන් 8:20 වෙනකන් ඔයා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ආපහු 8:20 ඉඳන් 8:30 වෙනකන් ඔයා පාඩම් කරපුවා රිපීට් කරනවා. ඊට පස්සේ ආයෙත් ඊළඟ ටොපික් එකට යනවා. මේ විදිහට ඔයාට දිගටම මේක කරන්න පුළුවන්. පස්වෙනි සහ අන්තිම මෙතඩ් එක තමයි problem bank. මේ ස්ටඩි මෙතඩ් එක maths, science subject වලට ගොඩාක් හොඳයි. මේ problem bank මෙතඩ් එකෙන් ඔයා කරන්නේ ඔයාට වැරදුන ප්‍රශ්න එක තැනකට එකතු කරගන්න එක. ඉතින් ඔයාට පුළුවන් ඔයා past paper කරනකොට වැරදුන ප්‍රශ්න වෙනම පොතක ලියලා තියාගන්න. එක්සෑම් එකට කලින් ඒ පොත බලලා ආපහු විසඳන්න. ඒ වගේම ඔයා දුර්වල තැන් මොනවද කියලාත් හරියටම ඔයාට මේකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ ස්ටඩි මෙතඩ් 5 තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලටත් try කරලා බලන්න පුළුවන්. ඉතින් ආසම වුණ මෙතඩ් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් ඔයාලට හිතුන දේ ගැනත් පුංචි කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.